ඉදියප්ප කාපුවම ෂුගර් ලෙවල් එකට මොකද වෙන්නේ කියලා දන්නවද? අතරම කියනවා හරියට මම දන්නේ. අද බලමු. අද අපේ පිඟානේ පාම් පිටි ඉදියාප්ප ග්‍රෑම් 130ක්, ඒ කියන්නේ 7කුයි, පරිප්පු ග්‍රෑම් 100යි, පොල් සම්බල් ග්‍රෑම් 30යි, බිත්තරයයි තියෙනවා. මේ පිඟානේ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 70ක් විතර තියෙනවා. ප්‍රෝටීන් ග්‍රෑම් 15ක් විතර තියෙනවා. ෆැට් ග්‍රෑම් 20ක් වගේ. ටෝටල් කැලරි 540ක් වගේ තියෙනවා. එහෙනම් කාලා බලමු. හරි, දැන් ඉදියාප්ප කාලා පැය කිහිපයක් ගියා. අපි බලමු ෂුගර් මොනිටරේ මොකද කියන්නේ කියලා. හරි, ඔය කට්ටියට තියෙන ෂුගර් ස්පයික් එක කීයක් එන්නේ නැති කියලාද? ඉදියාප්ප කාපුවම ෂුගර් ස්පයික් එක ආව 58ක්. 58යි මිලිග්‍රෑම් per ඩෙසිලීටර්. මෙච්චර වැඩි වෙයි කියලා මට නම් හිතුන්නේ නැහැ. දැනට කාපු කිසිම කෑමකින් මෙච්චර වැඩි වුණේ නැහැ. වැඩි වෙච්ච ස්පයික් එක ආයේ බේස් ලයින් එකට එන්න පැය දෙකමාරක් වගේ ගියා. පාම් පිටි ඉදියාප්ප ඉක්මනට අවශෝෂණය වෙන හින්දා වෙන්න ඇති මෙහෙම ලොකු ඉලක්කමක් එන්න ඇති.